There is no single, overarching, full story or grand narrative associated with it in the same way as a historical monument. Instead, its story is a blend of its natural beauty, its status as a sought-after camping destination, its unique features, and the many personal adventures shared by trekkers who visit. The natural story of the Green Mountain geographical location, Haritha Kanda, meaning Green Mountain, is in the central highlands of Sri Lanka, situated between the Agarapathana and Bopathalawa plains mountain range. The area is a rocky montane grassland, and the mountain stands at approximately 1,940 meters, 6,365 feet. Mini New Zealand, the scenic landscape, with its rolling green hills and lush plains, has earned it the nickname Mini New Zealand. Biodiversity. The surrounding area, including the Bogawantalawa wetlands, is known for its rich biodiversity. Travel with Pathum TWP. Thank you. ආයිබෝවන් ගයිස් ඉතින් කොහොමද ඔයගලන්ට අපි යනවා වතුර ගේන්න ඉතින් අපි හරිත කන්දට ඇවිල්ලා ඉන්නේ ඉතින් ඔයගොල්ලන් ගිහිල්ලා බලලා ඉන්න අපි ආව විදිය ලස්සන සංචාරයක් වෙයි ඉතින් අපි බලමු රාත්‍රියේදී මොකක්ද වේද කියලා කූඩැල්ල දැනටම සටන් කරනවා අපිත් එක්ක ඉතින් අපි යනවා අර පල්ලෙහා වතුර ගේන්න වයින් යනවා මොකද මේ බයික් වල යන්න බෑ මේ පාරේ අපි වතුර ගෙන යන තැනට ගිහලා හම්බ මේ කට්ටිය දීලා දාලා ඔව්වා මොන්ඩු අර මොන්ඩු පිස්සු හැදෙනවනේ ඉතින් ඔයාලා හරියට කන්ද යනවා නම් අනිවාර්යෙන් අවසර පත්‍රයක් ගන්න ඕනේ guys.
ඉතින් අපි නාගරපත්තන පොලිසිය ගාව ඉතින් අපි අවසර පත්‍රයක් ගත්තා. මේ තියෙන පොලිසිය. මම ලේසි මැප් එක දාන් ආවොත් මේ ලේසියෙන් එන්න පුළුවන්. අනිවාර්යෙන් අවසර පත්‍රයක් අරන් එන්න. අපි දැන් යන ගමන් ඉන්නේ වර්ෂාවකට සෙට් වුණා. ඉතින් අපි යන ගමන් සෙට් වෙමු. ගයිස් ඉතින් අපි ආගරපතන පොලිසිය ඉඳලා නැවත අපි හරවල ආවා. හරවල එද්දි තුම්මන් හන්දියක් තියෙනවා. ඒ තුම්මන් හන්දියේ මැද තියෙන වයින් ස්ටෝර්ස් එක. ඒ වයින් ස්ටෝර්ස් එක තියෙන තැන වම් අත පැත්තේ තමයි ඕගොල්ලන් එන්න ඕනේ. වම් අත පැත්ත පාරේ මැප් එක දාන් આવුත් හරි. මේ දැන් අපි මේ පාරේ යන ගමන් තව කිලෝමීටර තියෙනවා 13ක් තියෙනවා. මේ පාර නම් පොඩ්ඩක් සවුත්තුයි. දැන් අපි යන්නේ මේ 2025 8 වෙනි මාස 31. දැන් කලින් වීඩියෝස් උත් මම බැලුවා අපේ මේ යාළුවන්ගේ කියපු ඒ යද්දි මේ පාර මේ වගේමයි මේ ප්‍රතිසංස්කරණය කරලා නැහැ. ඉතින් දැනුත් ඒ වගේ තමයි මේ යන්න පොඩ්ඩක් අවාරි මේ වැගන්නාර් වල වගේ යන්න පුළුවන්. පොඩ්ඩක් බලාගෙන යන්න ඕනේ. මොකද යට වදින්න පුළුවන්. වැහි මන්දාරමුත් තියෙනවා. ඉතින් අපි යමු. මොකක් වෙයිද දන්නේ. අර ඉරිද නිසා ක්‍රවුඩ් එක වැඩි වෙන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම ගිහලා ඩක් ගාලා ටෙන්ට් එක ගහගමු. මේ එදන්න කියලා හම්බෙමු guys. ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනයි guys. දැන් අර ඉස්සෙල්ලා මම මේ ඔයගොල්ලන්ට කියපු වෙලාවේ ඒ පාරේ දිගේ ආවට පස්සේ මෙතන තියෙනවා තව තුම්මන් හන්දිය. ඒ කියන්නේ වයි ජන්ක්ෂන් එක. ඒකෙන් ආවට පස්සේ ඔයගොල්ලන්ට දකුණු අත පැත්තේ තමයි යන්න තියෙන උඩට. ඉතින් අපි මේ ඒ පාරේ තමයි යන්නේ. ඉතින් අපි යමු උඩට. ඉතින් හරිත කන්දර යන පාරේ මේ වගේ ලස්සන තේ වතු ඒකෝර නිවාස මේ වගේ පොඩියට කපු ගස් මේ වගේ අලංකාර සුන්දර දර්ශනයක් මැදින් තමයි ඔයගොල්ලන්ට යන්න තියෙන guys. ඉතින් මේ කදු බන්දි සියල්ල ඇහිලා තිබ්බ දැන් පොඩ්ඩක් මීදු මේ වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් නිල් අහස උඩින් පේනවා යාන්තම් වැහි වලාකුළු වහගෙන ඉන්නවා. ඉතින් අද කියන්න බෑ රැට වහිද කියලා. ඉතින් අපි බලමු. අපි සූදානම් වෙලා ආවේ මේ වැස්සට. අපි යමු ඉස්සරහට. මේ සුන්දර මාර්කට් එකේදී ඉතින් ඕගොල්ලන්ට කැම්පින් යනවා නම් මෙතනක් තියෙනවා. ඕගොල්ලන්ට ඉන්ක්ලූඩ් ගන්න පුළුවන් ඕන එකක්. ඕන දෙයක් තියෙනවා. මෙතනින් සිලෙක්ට් කරලා ඕන එකක් ගන්න පුළුවන්. කීයදයි මේකට ගණන්? එක්කෙනෙකුට 250. 250. බයිසිකල් දෙකට 100. 100 තියෙන්නේ. right.
ඉස්සර එළියන්න. ඔයාලා මෙහි වතුර අරන් යන්නේ කොහොමද? මේ ගැන උදහස් උවර කරගෙන යන්න එපා. ඕ දැන් අර එනේ කොහොම අපිට කියලා යන්නේ. දැන් මේ පල්ලි වලටවත් වැඩක් කරන්නේ නැහැ මේ ෆාම් එක. ඒක තමයි. ඕ ඒක තමයි. නේ පාරව පොඩ්ඩක් හදලා දීපුවා පාරේ නේ කට්ටිය දැන් කියලා තියෙන වොෂ්රූම් තියෙනවා වතුර තියෙනවා වීඩියෝස් වල ගොඩාක් තියෙනවා. ඔව් වීඩියෝස් වල කියලා ගොඩාක් තියෙනවා. එහෙම තිබ්බට වැඩක් නැහැ. එහෙම කියනවා. වතුර අපි ඒ දවස්වල අපි ඔය උඩහ වැඩ කරද්දී අපි වතුර හරිත කන්ද දින්නේ. ඔය පැත්තෙන් තමයි වතුර ලයින් එක අපි එක්කෙනෙක් හදනවමයි දින්නේ. ආහා. ඒ ලයින් ගැලවිලා ඇතිනේ. ගැලවිලා ඇති මට හිතෙන විදිහට. ඒ මම පය ගන්න වතුර ගමු නේද? නෑ වතුර කරයි යන්න. ඔව්. දැන් කෝල්ල දෙන්න උඩහට දැම්ම. ආහා. ඒ ගිය කට්ටිය ඔක්කොම කියලා ගියේ. ඔව් නේ කට්ටිය ගියාද නෑ? ඕ ගොඩක් නෑ මේ ඇතුළට නම් ගියා ගොඩක් එළියට ගියා. ආහා. අද ඉන්නවද නෑ කවුරු හරි ඉන්නවද? ඇති මම හිතන්නේ සෙට් දෙකක් තුනක් විතර වගේ ඇති. ආ ගියා දන්නේ නෑ එහා පැත්තෙන් ආවා කියලා කිව්වේ. ඔව්නේ. එම්ටස් දෙකක් තියෙනවනේ. ඔව් මේ හිතන්නේ එහා පැත්තෙන් එහා පැත්තේ පයින්නේ දෙන්නේ. මේ පැත්තේ දුර වැඩි වෙනවා. ඔව්නේ. කිලෝමීටර් දෙකක් විතර එන්න තියෙන උඩ කන්ද. ආහා. මේ පැත්තේ ලේසියද? ගොඩක් කේස් එක මේ මෙහින් අර ගොඩක්ම මේවට අය කරන්නේ මේ ෆාම් එකේනේ. ඔව්. ෆාම් එකේ මේ එක තමයි මේ කැම්පින් ගහන්න දීලා තියෙන්නේ. ආහා. දැන් එහා පැත්තෙන් ආවොත් ඒ ගෙවීම මොනවත් නැහැ. ආහා. ඒ මොනවක් කරගන්න බෑනේ. ඔව්නේ. කැම්පින් ගහන්න බෑ මේ පැත්තෙන් ආවොත්. ඔව්. දැන් මෙහෙන් ඇවිල්ලා දැන් මේ සම්පූර්ණ වාහන වලුන වග කියන මේවා කිසිම දෙයක් වෙන්නේ නැහැනේ. ඔව්නේ. අර ඒ නතර කරලා එන්න ඕනේ මේ නතර කරන්න තැනකුත් නැහැ. ඔව්. ඒක පාරත් එච්චර හොඳ නෑ නේ. පාරත් හොඳ නෑ. ඔව්. ඒ කියන්නේ එතන දාලි වල ගොඩක් උඩට එන්න ඕනේ. ඔව්. ගොඩක් හැබැයි එන කට්ටිය ඉන්නේ පයින්. ඕ අර කොහොම හරි ඔය යන කට්ටිය අර ඉස්සල්ලා ඔය අපි ඒකට වැඩ කරා එතන. ඔව්. මෙහා පැත්තේ හිටියේ. ආහා. මේ යන කට්ටියගේ මාලයක් එහෙමත් අරන් ගිහිල්ලා තියෙනවා. ඔව්. ඕ පොඩ්ඩක් තියනවා කිව්වා මේ පැත්තෙන්. ගලවගෙන යනවා මේ වාහන දේව දැන් මෙහෙනම් මොනවත් නෑ. වාහන කොච්චර ගෙත් තියෙනවද මේවා කරන්නේ. ඒක රැට මුරු. ඔව්. එතකොට රෑ මේ රැස්සන කොහොමද දන්නේ නැහැ අවසර වයින්. මේ දවස් ටිකේ නම් දැන් මේ විදියම තමයි. වයින්නෙත් නෑ නේ. ඔව් මේ විදිහේ යන්තම් උටින්න ඒ තිබ්බ ආවත වගේ. වැස්ස නැත්තොත් හොඳයි රිම්බල්. ඕ ලොකු දෙයක් තමයි. ඒ කට්ටිය තමයි මේ ඔය ෆොටෝස් කියලා දෙන්නේ. හරි. ආ මේ පැත්තේනේ. මේම අඩුයි. අපි සාමාන්‍යයෙන් අපිට රුපියල් 800ක් වගේ සෙට් වෙන්නේ. ඔව්. අර එළවලු වගා කරන් දීලා විතර දීලා ෆොටෝස් එක දීලා තිනවා. දැන් මේ කරන්ට් එකක් තියෙනවා. ඒක ෆ්‍රී වගේ යන්නේ අපිට. ආහා. කරන්ට් එක දැන් මේකට මොකද නිකන් ඕන දෙයක් දාන්න හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්නේ. ඔව්. ඒ කරන්ට් එක කියන්නේ බිල් ටික ගෙවනවත් ඒ බිල් වලට ඔව් එහෙම charge යන්නේ වෙන්නේ නෑ. වැඩිම මොනවා කරත් රුපියල් 200 250 එහෙම තමයි. අර මෙහෙම දෙන නිසා. නේද? නෑ. අටක් යන්න තියෙනවනේ. අකක්. ඔව්. නැත්නම් ඉස්සරම මේ ෆාම් එක බලන්න දෙනවා. ආපහු ඔක්කොම බලලා යන්නේ. ඔව්නේ. තමයි අර කේස් එක. ඒ කියන්නේ දැන් ඔය සත්තු යටෙනවනේ. ඔව්. ඊට පස්සේ එහෙම මේවා වෙලා කාක්කු කොටලා ඔව්නේ. තුවාල වෙනවනේ. ඔව්. ඒක අපිට අද්දි බලන්න පුළුවන් දේවල් ඉන්නවා. පුළුවන්. ඔයාලට මෙහෙමයි. තමයි මාර්ගය හදලා දෙන්න. හදන්නද? ඔයාලට කිරිගන්න යනවනේ. කිරිගන්න යනකොට දෙන්නත් ටේප් එක යන්නේ. එතකොට ඒ පාලර් එක ඇතුළේ කිරිගන්න මැෂින් ඒවා බලන් ටේප් එකේ ඉන්න ආයෙ පුළුවන් නේ. ඔව්. ඒතකොට අර කිරිගන්න තියෙන්නේ තා ඇතුළේද? ඕ මේකේ නම් ඔය ඉස්සරහම තියෙන්නේ. අපේ කියන අවුලක් නෑ. අපේ කේතන්ට යන තැනම බලන්න හොඳ ෆ්‍රෙෂ් පුළුවන්. මොඩ තින්නේ අද කරපුවා. දැන් මේ ඔයාලට උදේ ගන්නවනේ උදේ මෙන්න ඕනේ. නැත්තම් වැඩ ඔව් අපි උදේම තමයි ගොඩක් වෙලා ඩේමුත් තියෙනවා. කෝවිලකේ දැම්මත් වැඩන්නේ. සවුත් වෙනවා. ආ. එතකොට අරයි යන්න බෑ. ඒක තමයි. පොඩි මොකක් අරයි යන්න සවුත් වෙනවා. දැන් බොන්න ගන්නවා නම් 3 මාටි මේ පාලමේ මේ පැත්තට. මේක නෙමෙයි බං තව එකක් තියෙනවා. මේකත් ඉර ඩේන්ජර්ස් පාලමක් මොකද?
මේ බල මේටි කල්ල ගියොත් කෙලින්ම පාලමෙන් බිම. ගයිස් ඉතින් අර පැත්තේ ඉඳලා අපි ආවේ. ඉතින් දැන් මෙතන මේ හරිත කන්දේ මේ පැත්තට යන්න තියෙන්නේ. ඉතින් අපි මෙතනින් බලද්දී අලුතෙන් හදපු තැනක් තියෙනවා. මේ මෙතන හට් එකක් තියෙනවා. එතනම මේ නා ගන්න පුළුවන්. උයා පියාගෙන කන්නත් පුළුවන්. එතන මේ ලස්සන මෙතන මේ වතුර පොන්ටයක් වගේ හදලා තිනවා. ඉතින් එතනත් ඉන්න පුළුවන් අලුතෙන් එන කට්ටියට මේ කොහොමද විස්තර ඉතර සිකියුරිටි අංකල් කිව්වා කියන්න කියලා කට්ටියට මේ මෙතන සුපිරි පොට්ටේ ආර ලස්සන තියෙනවා. ඉතින් අපි යමු මේ පැත්තට හරිත කන්දට. ගයිස් මේ පාරණ උතරම අපලා ඔයගොල්ලන් වාහනෙන් එනවනම් පොඩ සැලකිලිමත් වෙන්න. මේ ඕෆ් රෝඩ් වාහනයකින් එනවනම් මේ වාහන මේ හරි යන්නම බෑ. පට්ටකල් ඔගයක් තියෙන්නේ. මේ ටයර් පංචර් යන්න මේ වැඩි වෙලාවක් යන්නේ आगे पार्टी पे लगा wow ලස්සනයි සුපිරියක් තමයි. ඉතින් කොහොමද දර්ශනය ඔයගලන්ට පේන guys? මාරම ලස්සනයි. සීතල දවසක් අද කොළම පාටට කන්ද පේනවා. මේ පැත්තේ මීදුම් වලාවක් යනවා. පිස්සු හැදෙන හොදේ පාර විතර අවුල් වෙනම ලෝකයකට ආවා වගේ. පුංචි නවසීලන්ත. කොටසිරි පාර වලහන් ඒ ගායිස් ඔයගලන්ට පේනද මේ පාර ට්‍රැක්ටර් ගිහිල්ලා ආයි ගන්න බෑ. ට්‍රේලකටවත් යන්න දෙන්නේ නැහැ. ඒ අඩෝ එරෙනවා බං. පැත්තට යලෝ යකෝ. අම්මට සිරි. ආයි ගන්න දෙයක් නැහැ වාහනේ උදේ. මේ හරිත කන්ද කවුරු හරි බල්ල කෙනෙක් ඉන්නවා නම් මේ ෆාම් එකට වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් ලොකු නිලධාරියෙක් මේ පාර පොඩ්ඩක් හදලා දෙන්න. මේ දැන් අතන ගොඩක් මිනිස්සුත් කිව්වා මේ පාර හදලා නැහැ යන්න අමාරුයි. මේ මිනිස්සුන් කොහොමද යන්නේ මේ අය කිරීමක් කරනවා නම් ඒක සාධාරණයක් කරන්න ඕනේ. කවුරු හරි ලොකු කෙනෙක් ඉන්නවා මේක අනිවාර්යෙන් බලලා මේකට පිළියමක් යොදන්න. මොකද මේ එන මිනිස්සු පව් මොකක් හරි වාහනයකට හරි මොන හරි ඩැමේජ් එකක් වුණොත් ඒකේ වියදම දරන්නේ වෙන කවුරුත් නැහැ. ඒක නිසා පොඩ්ඩක් වගකිය යුතු නිලධාරීන්ගේ අවධානය පිණිසයි කියන්න තමයි තියෙන්නේ. අපි යමු ඉස්සරහට. මේ පාර ගන්න දෙයක් නැහැ. නැවතත් කියනවා පුළුවන් නම් හදලා දෙන්න මේ මීහරක් දාලා කියලා වැඩක් නැහැ. කරේ තියාගෙන යන්න තියෙන බයික් එක.
අර කොහොමද මේව දාන්නේ හිතකින් හොදන් ආව බයික් එක යකෝ වැඩක් නැහැ කියලා ෂි එන්ජින් එකටත් වතුර යනවා බා ෂි මේ ටික ඕගොල්ලන් ගයිස් අනිවාර්යෙන් බලන්න යන්න බෑ මේ පාරවල් වල වීඩියෝ එක ස්කිප් කරන්න බෝරින් න පාර හරි බා මේ වලහන් මේ වල මේ මේකේ මේ එන්ජින් එක මේ වුණාද බලන්න අඩෝ වැටුණා බං වලක වැටුණා කියන්නේ මේ මං හිතුවා එන්ජින් එකට වතුර යන්නේ නැති කියලා කො බලපන් දැන් හැටි බම් මේකේ අරු අංකල්ට යත් යෝදගෙන යන්න ඔව් අපි යමු ගයිස් තව මේ ලස්සන දේවල් දීපු පෙන්නන්න ඕගලන්ට අනිවාර්යෙන් පෙන්නන්න මේ පාරේ ලස්සන දේවල් මේ ලී පාලම් පේන මේක අකුලක් ගියොත් ඉතින් මේ බලන්න දැන් අදිසියෙන් මේක රෑකට ආව කියන්නකො කවුරුමට දැක්කේ නෑ බයික් එකට කකුල තියන්න ඕන බයික් එක පෙරලෙන්න ගිහිල්ලා එතකොට මේ බයික් එක පෙරලෙන්න යනකොට කකුල තිබ්බද කකුල යනවා ඇතුළට ගියට පස්සේ බයික් එක පෙරලෙද්දි බයික් එකේ බරට අපි ඔත්තන කකුල අරට හිරෙන කකුල කල්ල යනවා මේ පේනව නේද ඔයගොල්ලෝ ලස්සන දේ වගේම මේ අනිත් පැත්තත් පෙන්නන්න ඕනේ අපි ගොඩක් කට්ටිය පෙන්නන්නේ නැහැ මේ දේවල් මේ පිස්සු හැදෙනවා බයික් එකේ රෙන සීන් එකක් තියෙන්නේ පාඩසිරි මේවල යන්න බෑවා යකාගේ පටි පෙළ වගේ අප්පට සිරි ඒ වලහන් පිස්සු ඇදේ අප්පා මෙතනින් හරිත කන්දර කියලා මේ පැත්තට බෝඩ් එක දාලා තියෙන ඊතලයක් මේ පාරේ එන්න ඕනේ අර වගේම තමයි පාරත් තනකොළ වෙල මෙතන වතුර මෙතන වතුර ටිකක් නම් තියෙනවා උයන්න හරි ගන්න පුළුවන් මේ තියෙන කොටපාල අන්න මේක තමයි ඩේන්ජර්ස් මේ කාර් එකට හරි යන්න පුළුවන් මේක හරියට පාර හැදුවන සුවැදේ යා මේ ස්කූටි පහතයිනේ ස්කූටි වල යන්න අමාරුයි යමු ගයිස් ඉදිරියට වාහනේත් පරිසම් කරලා අපිත් පරිසම් කළා බ්ලොග් එකක් ලස්සනට අරන් යමු පොඩ්ඩක් මේව තමයි ඇඩ්වෙන්චර් රියල් ඇඩ්වෙන්චර් මේවා පිස්සු ඈ අන්න නගින්න තියෙන පාරද කොහෙද මොකද්ද මේ පාරද බලමු
අපිට හදිස්සියෙම යන්න වුණා ගයිස් හරිත කන්දෙන් හදිස්සියක් වෙලා මේ ඒක යන්නම ඕන ගමනක් කැන්සල් කරන්න වෙනවා හරිත කන්දේ ට්‍රිප් එක. ඉතින් සමා වෙන්න ඕනේ එහෙම වුණාට මේ නොකලෙක්ට් හේතුවක් නිසා තමයි මේ මෙහෙම නැවතත් අපි මේ නිවෙස් බලා යන්නේ. ඉතින් කනගාටුයි කියන්න මේ මොකද බ්ලොග් එකක් ගේන්න බැරි වුණා ගොඩ කාලෙකින්. ඉතින් ගොඩ කාලෙකින් ඉඳලා බ්ලොග් එකක් ප්ලෑන් කරලා ආව විතරයි තව මොකක් කරේ කරදරයක්. ඉතින් අපි දැන් මෙහෙම ගෙදර යනවා රැ වෙලා දැන් ඉන්න මාර්ච් විතර ඇති. ඉතින් මම හිතනවා ඉදිරි බ්ලොග් වල මේ වගේ කටයුත්තක් සිදු නොවේ කියලා. ඉතින් බ්ලොග් එක මෙතන ඉවර කරනවා. බ්ලොග් එකක් ගියේ නෑ. ඉතින් හරියට සමා වෙන්න ඕනේ එකට නැවත වාරයක්. ඉතින් මම මෙතනින් එන්ඩ් කරනවා වීඩියෝ එක. ඉතින් ආයි අනිවාර්ය වීඩියෝ එකක් ගේනවා guys. ඉතින් මම සම්බ කරනවා මෙතන ඉඳලා. එහෙනම් ඔයගොල්ලන්ට good night. See you. Bye. Reason for sudden departure. Due to a sudden accident involving one of my grandsons, we had to leave for Colombo again that same night. We express our regret regarding this incident, and we apologize to you. Thank you. I wish